අයිබෝන් ඔගොල්ලෝ හැමදෙනෙක්ටම 2026 අවුරුද්දට ඩිජිටලි විෂන් බෝඩ් එකක් කොහොමද හදන්න කියන එක අද ව්ලොග් එකකින් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේ ඩිජිටල් විෂන් බෝඩ් එක ඕගොල්ලන්ට ප්‍රින්ට් කරලා ෆිසිකල් විෂන් බෝඩ් එකක් විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්. 2026 අවුරුද්ද වෙනුවෙන් විෂන් බෝඩ් එකක් හදන්න කලින් මම මගේ ගෝල්ස් නෝෂන් බෝඩ් එක සෙටප් කරලා තියෙන්නේ. මගේ විෂන් බෝඩ් එකට එන්න ඕන දේවල් මම කැටගරි 6කට වෙන් කරලා තියෙන්නේ. හෙල්ත් කියන කැටගරි එක යටතේ මම මෙන්න මේ විදිහට මගේ ගෝල් සෙටප් කරලා තියෙනවා. මගේ විෂන් එක සක්සස් කරගන්න, එහෙම නැත්නම් සාර්ථක කරගන්න මම මොනවද කරන්න ඕන කියන දේවල් ගැන පුංචි පුංචි ඩීටේල්ස් වගේක් තමයි මේ විදිහට නෝෂන් බෝඩ් එකක මම එකතු කරගෙන තියෙන්නේ. නෝෂන් බෝඩ් එකක් පාවිච්චි කරන්න නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ට මේ වෙනුවෙන් බිංගෝ කාඩ්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඩිජිටල් විෂන් බෝඩ් එකක් හදන්න පුළුවන් ලේසිම ඇප් එකක් තමයි Canva කියන්නේ. මේ Canva ඇප් එකෙන් හදන්න පුළුවන් විෂන් බෝඩ්ස් වල ටෙම්ප්ලේට්ස් කීපයක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. Canva app එකේ ටෙම්ප්ලේට් කියන කොටස ක්ලික් කළාම එන සර්ච් බාර් එකට ගිහින් ඔයගොල්ලන්ට විෂන් බෝඩ් ටෙම්ප්ලේට් එකක් සර්ච් කරන්න පුළුවන්. මේ විෂන් බෝඩ්ස් වල කැටගරි එක වගේම ස්ටයිල් එකත් ෆිල්ටර් කරන්න පුළුවන් කොටසක් ඔයගොල්ලන්ට මේ සර්ච් බාර් එකේම හොයාගන්න පුළුවන්. මේ විෂන් බෝඩ් ටෙම්ප්ලේට්ස් ඔයගොල්ලන්ට ඩිජිටල් ඩිවයිසස් වලට නැතිනම් ඔයාලගේ ප්ලෑන් එකකට උනත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලෝ ඩිසයින් කරන විෂන් බෝඩ් එකේ ස්ටයිල් එක මොකක්ද කියන එකත් සිලෙක්ට් කරගන්න අවස්ථාවක් ඔයගොල්ලන්ට මෙන්න මේ ඔප්ෂන් එකකින් හම්බ වෙලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ විෂන් බෝඩ් ටෙම්ප්ලේට් එකක් කස්ටමයිස් කරන්න කියන එක ගැන. ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරාම මෙන්න මේ වගේ කස්ටම් this ටෙම්ප්ලේට් කියන බාර් එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ටෙම්ප්ලේට් එක කස්ටමයිස් කරන්න පුළුවන්. විෂන් බෝඩ් එකේ තියෙන ඩීටේල්ස් මෙන්න මේ විදිහට එඩිට් කරගන්න ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා. මේ ටෙම්ප්ලේට් එකේ තියෙන ෆොටෝස් වෙනස් කරන්න පුළුවන් ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි ඔයගොල්ලන්ගේ වම් අත පැත්තේ තියෙන අප්ලෝඩ්ස් කියන බාර් එක උඩ ක්ලික් කරපුවාම ඔයගොල්ලන්ට ෆොටෝ ලයිබ්‍රරි එකකින් හරි ෆයිල් එකකින් හරි ෆොටෝ එකක් මේ ටෙම්ප්ලේට් එකට එකතු කරගන්න පුළුවන්. ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න තියෙන දෙවෙනි ඔප්ෂන් එක තමයි මෙන්න මේ එලිමන්ට්ස් කියන කොටස. ඔයාගේ විෂන් බෝඩ් එකට එකතු කරන්න කැමැති ෆොටෝ එකක් මෙන්න මේ බාර් එකෙන් ඔයගොල්ලන්ට සර්ච් කරන්න පුළුවන්. ඔයාගේ මේ විෂන් බෝඩ් ටෙම්ප්ලේට් එක ලස්සන කරගන්න ෆොටෝස් විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ට ඕන ස්ටිකර්ස් උනත් මෙන්න මේ බාර් එකෙන් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. වෙන වෙනම ෆොටෝස් ඩවුන්ලෝඩ් කරන්න නැතුව මෙන්න මේ විදියට ලේසියෙන් විෂන් බෝඩ් එකක් Canva එකෙන් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඒ හදාගත්ත විෂන් බෝඩ් එකේ ටෙම්ප්ලේට් එක ඔයගොල්ලන්ට PNG ෆයිල් එකක් විදිහට ඔයගොල්ලන්ගේ ඩිවයිස් එකකට සේව් කරගන්න පුළුවන්.
විෂන් බෝඩ් එකක් හදන්න ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන අනිත් ඔප්ෂන් එක තමයි මෙන්න මේ Pinterest කියන ඇප් එක. Pinterest එකෙන් වෙන වෙනම ෆොටෝස් ඩවුන්ලෝඩ් කරන්න නැතුව ඇප් එකෙන්ම කොහොමද මේ විෂන් බෝඩ් එකක් හදන්න කියන හැටි අපි බලමු. Pinterest ඇප් එකේ මෙන්න මේ තියෙන ප්ලස් අයිකන් එක ක්ලික් කරපුවම ඔයගලන්ට කොලාජ් කියන ඔප්ෂන් එකක් එනවා. ඉතින් මේ කොලාජ් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරලා ඔයගලන්ට විෂන් බෝඩ් එකට එකතු කරගන්න පුළුවන් ෆොටෝස් මෙන්න මේ විදිහට සර්ච් කරගන්න පුළුවන්. විෂන් බෝඩ් එකක තියෙන කැටගරි එකකට මෙන්න මේ විදිහට ලේසියෙන් ඔයගලන්ට ෆොටෝ එකක් එකතු කරගන්න පුළුවන්. විෂන් බෝඩ් එකක තියෙන කැටගරිස් ඔක්කොටම වගේ ඕන කරන ෆොටෝස් ඔයගලන්ට Pinterest එකෙන්ම මෙන්න මේ විදිහට සර්ච් කරන්න පුළුවන්. විෂන් බෝඩ් එකට එකතු කරන ගොඩාක් ෆොටෝස් crop option එකෙන් උනත් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඔයාලගේ විෂන් බෝඩ් එකට එකතු කරන ෆොටෝස් වලට ඔයගොල්ලෝ කැමති නැත්නම් ඔයගලන්ට ෆොටෝ එකක් ස්වැප් කරන්නත් ඔප්ෂන් එකක් මෙන්න මේ බාර් එකෙන් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. විෂන් බෝඩ් එකට එකතු කරන ෆොටෝස් වල ෂේප් එක වෙනස් කරන්න පුළුවන් ඔප්ෂන් එකකුත් මෙන්න මේ Pinterest එකෙන් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට ඔයගලගේ විෂන් බෝඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් චේන්ජ් කරන්න පුළුවන්. විෂන් බෝඩ් එකට ඕන කරන ඇෆර්මේෂන් වගේම ස්ටිකර්ස් උනත් මෙන්න මේ ඇප් එකෙන් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. මේ විදිහට හදාගන්න විෂන් බෝඩ් එකක් ඔයගොල්ලන්ගේ ඩිජිටල් ඩිවයිස් වලට එකතු කරගන්න පුළුවන්කමක් ඔයගොල්ලන්ට තියෙනවා. ඩිජිටල් ඩිවයිස් එකකට මේ විෂන් බෝඩ් එක පාවිච්චි කරේ නැති වුණත් කෙනෙක්ට පුළුවන් මේ විෂන් බෝඩ් එක print කරලා ෆිසිකල් විෂන් බෝඩ් එකක් විදිහට පාවිච්චි කරන්න. 2026 අවුරුද්දේ ඩිජිටල් ඩිවයිසස් වලට විෂන් බෝඩ් එකක් එකතු කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ඇප් දෙක පාවිච්චි කරලා ඩිජිටල් විෂන් බෝඩ් එකක් හදාගන්න පුළුවන්. මේ විෂන් බෝඩ් එක ඔයගොල්ලන්ට ෆිසිකලි විෂන් බෝඩ් එකක් විදිහට print කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක subscribe කරන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක බැලුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.